විශේෂයෙන්ම කෙමිස්ට්‍රි වල ඔය විභාගයට යනකොට පාස් පේපර්ස් අඩුම තරමේ 5ක්වත් ටයිම් කරලා ඔයාම මාකින් එක බලා ගන්න ඕනේ. දැන් එයා කිව්ව කතාවක් විතරේ මාර වටිනවා. එයා කිව්වා එයා A level වලට ලෑස්ති වෙනකොට අන්තිම කාලේ වෙනකොට එයා පොතක් මේන්ටේන් කරා. එයා එකට නමකුත් කියනවා week points පොත කියලා. හරිද? එයා මම මේකට කියන්නේ මේකට වටිනවා වෙන්න පුළුවන්. හරි. එන ක්ලාස් එකේ මාකින් එකේ ඒ විදි ලකුණු දෙන්නේ නෑ වෙන්න පුළුවන්. පැහැදිලිනේ. ක්ලාස් එකක මාකින් එක හදන්නේ කැම්පස් ඉලිට් ලයින් කට්ටියක්. ඉතින් එයාලට දන්න විදිහකට තමයි හදන්නේ. මගේ අව탁සිරු කරනව නෙමෙයි. අන්න දැන් මේ පොඩි කතාවක් කියන්න තියෙනවා. දැන් මෙතනින් එහාට තියෙන කාලය තුල වැඩ කටයුතු කරද්දී මේ දේවල් වලට වැදගත් වෙයි කියලා මම හිතනවා. හරි. පළවෙනිම දේ තමයි ඕනෙම දෙයක සාර්ථකත්වයක් ලබා ගන්න ඔයා ප්‍රතිඵලය ගැන ලොකුවට හිතන්න යන්න එපා. ඔයා හිතන්න ඕනේ process එක ගැන. ඒ කියන්නේ දැන් මෙතනින් එහාට ඔයා A level වල A3ක් ගන්න වෙනුවෙන් ඔයා කොහොමද වැඩ කරන්නේ කියන process එක ගැන හිතලා ගැළපෙන වැඩ ටිකක්ව තෝරගන්න. සමහරක් විට ඒ පාර ගිහිල්ලා ඔයාට A3ක් ලැබෙනවා වෙන්නත් පුළුවන්, නොලැබෙනවා වෙන්නත් පුළුවන්, රෑන්ක් එක නැසෙන්නත් පුළුවන්. අවුට්පුට් එක ගැන ලොකුට හිතන්න යන්න එපා. ඒක ඔයාට පීඩනයක් වෙන්න පුළුවන්. හරිද? එතකොට මෙතනින් එහාට තියෙන මාස 3 A3ද නැද්ද කියන එක ඔයා හිතන්න යන්න එපා. ඔයාට මොනවද ඒ වෙනුවෙන් කරන්න පුළුවන්? අන්නේ process එක ගැන ඔයා හිතන්න. මොනවද ඔයාට කරන්න පුළුවන්? ඔයා ඒක කල්පනා කරලා බලන්න. ඔයා try කරන්න වැඩිපුර කියන්නේ කොච්චර පාස් පේපර්ස් ප්‍රමාණයක් ඔයාට කරන්න පුළුවන්ද කියන එක ඔයා චුට්ටක් අයිඩියා එකක් ගන්න try කරන්න. මේ දලිය තව මාස 5ක් වගේ තියෙන කාලය තුල ඔයාට අපි හිතමු විෂය මේ විෂය මෙන්න මෙච්චර පාස් පේපර්ස් ප්‍රමාණයක් මට කරන්න පුළුවන් වෙයි. එහෙනම් ඒකට තව එකතු කරගන්න දැන් මෙහෙමයි. අනිවාර්යයෙන් ඔයා විශේෂයෙන්ම කෙමිස්ට්‍රි වල ඔයා විභාගයට යනකොට පාස් පේපර්ස් අඩුම තරමේ 5ක්වත් ටයිම් කරලා ඔයාම මාකින් එක බලා ගන්න ඕනේ. මාකින් එක මේ විදිහේ net එකේ තියෙනවා. ඒක ගන්න පුළුවන් දෙයක් නේ. ඒක හංගල තියෙන දෙයක් නෙවෙයි. ඒක වාට ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම A level මාකින් එක බලන්නම ඕනේ. හරි. එතකොට තමයි වාට තේරෙන්නේ මොන තැන් වලටද ලකුණු දීලා තියෙන්නේ. සමහර වෙලාවට අපිට අයිඩියා එකක් නැහැ මේ උත්තරේ මෙහෙම ලිව්වම ලකුණු හම්බෙනවද? ඔය දැන් ඔය සමීකරණ දාද්දි එහෙම ඒකේ කන්ඩිෂන් එක ලියනකොට කොච්චර ලකුණු ප්‍රමාණයක් ලැබෙනවද? ඒක තේරුම් ගන්න A level මාකින් එක බලන්න ඕනේනේ. හරි. මේක මම ඔය හැම අවුරුද්දෙම කියනවා සහ හැම අවුරුද්දෙම හොඳට වැඩ කරපුන් ටික බලලා තියෙනවා. ඔයාලත් අනිවාර්යෙන් බලන්න. ඒක මාර විදිහට වැදගත්. හරි. ඒතර මේ කියන්නෙත් කරලා මම ඔයාලට කලින් කියලා දෙනවනේ මම නොකරපු දෙයක් ඔයාලට කියන්නේ නැහැ. එහෙම කියනවා නම් කවදාද මම ඒක කරේ නැහැ කියලා කියලා හොඳයි කියලා. මේකත් එහෙමයි. එතකොට මම 2001 ඉඳලා 2000 අවුරුදු මතනේ 10 හරි වුණ වෙනකන් අවුරුදු 10ක් 11ක් හරියට පේපරේ ටයිම් කරලා මමම පේපරේ බලාගෙන මාකින් එකත් එහෙම බලලා තමයි ඒ වැඩේ කරේ. ඒක තුල මාර විදිහට විභාගෙදි ලකුණු දෙන්නේ කොහොමද කියන අවබෝධය මට ආවා. මොකද එතකොට මම ලියද්දුනා මම දන්නවා මෙහෙම තැන් වලට ලකුණු දෙන්නේ. සමහර විට ඔයා යන ක්ලාස් එකේ මාකින් එකේ ඒ විදිහ ලකුණු දෙන්නේ නෑ වෙන්න පුළුවන්. පැහැදිලිනේ. ක්ලාස් එකක මාකින් එක හදන්නේ කැම්පස් ඉලිට් ලයින් කට්ටියක්. ඉතින් එයාලට දන්න විදිහකට තමයි හදන්නේ. මගේ අව탁සිරු කරනව නෙමෙයි. ඉතින් එහෙමයි කියලා ඒ ගුරුවරයාටම ඉන්නෝල් වෙන්න බෑ. සමහර විට ගුරුවරයා ඉන්නෝල් වුණත් A level මට්ටමේ මාකින් එක හදාගන්න බෑ වෙන්නත් පුළුවන්. හරි. ඒ නිසා A level වල මාකින් ටික බලනවා කියන එක මාර වටිනවා. කතා දෙකක් නෑ. හරි. එතකොට එහෙනම් බලන්න ඔයා කරන විෂයන් තුනේ ඒ විදිහට පේපර්ස් 5ක්වත් අඩුම තරමේ ඔයාලට කරන්න පුළුවන්ද කියලා. හරිනේ. පේපර්ස් 5ක්වත් වරගෙන. ඒකෙත් සමහර විට මෙහෙම වෙන්න පුළුවන්. ඔයාට ටිකක් අනිත් විෂයන් දෙකකට සාපේක්ෂව එක විෂයක් ලොකුවට අවුලක් නැහැ වගේ නම් ඒකෙන් අර මට්ටමටම කරන්න ඕනේ නැහැ වෙන්න පුළුවන්. උදාහරණයකට මට ෆිසික්ස් අවුලක් නැහැ වගේ තත්ත්වයක් තිබුණා. මට කෙමිස්ට්‍රි තමයි හදාගන්න ඕනි කියලා මට අවුලක් ගිහිල්ලා තිබුණේ නැහැ කෙමිස්ට්‍රි වල. ඒ වුණාට අර මගේ ඔළුවේ තිබුණා මට කෙමිස්ට්‍රි මම කලින් කියලා දෙනවා කතා. දැන් මේක අහලා දැන් ඔයාලත් ඒක එහෙම නෙමෙයි මම කියන්නේ. මගේ දෙක කියන්නම් ඔයා ඒක ඔයාට අනුව ගලප හදාගන්න. හරි. ඒතකොට කෙමිස්ට්‍රි මට ටිකක් හොඳට හදාගන්න ඕනිකම තිබුණා. එතකොට ඒක වෙනුවෙන් කියනවා කෙමිස්ට්‍රි තමයි මාරු විදිහට ප්ලෑන් කරේ. ෆිසික්ස් වල මම එච්චර එසේ පේපර්ස් එහෙම කරේ නැහැ. මොකද මට ඒකෙන් ලොකු අයිඩියා අවුලක් තිබුණේ නැහැ. සහ මට මෙහෙම එක්කුත් තිබ්බනේ. මට තිබුණේ අඩු කාලයක්. ඒ නිසා මට පැය දෙක තුනක් තියෙනවා නම් ඒක කෙමිස්ට්‍රි වලට දාන එකත් වටිනවා, ෆිසික්ස් වලට දාන එකත් වටිනවා, මැත්ස් වලට දානත් වටිනවා වුණාට මට එකක් තෝරගන්න වෙනවනේ. අන්න එහෙම තැන්වලදී මම ෆිසික්ස් වලට වඩා කෙමිස්ට්‍රි පැත්තට මේ ඒක දුන්නා. හරි. ඉතින් ඔන්න ඔහොම කරලා
මං වැඩිපුර ගෙදර කෙමිස්ට්‍රි පේපර්ස් කරා ෆිසික්ස් වලට වඩා. හරි එසේ පේපර්ස් මං කියන්නේ ෆිසික්ස් නම් MCQ සෑහෙන්න කරා. එසේ පේපර්ස් කරද්දි ෆිසික්ස් මම එච්චර කරේ නැහැ. මට ඒක අවුලක් නැහැ වගේ දැනෙච්ච නිසා මං කෙමිස්ට්‍රි පැත්තට බර කරා. හරි එතකොට පොයින්ට් එක මේකයි. අර මම කිව්ව විදිහට A level මේ මාකින් ස්කීම් එක බලන්න ඕනේ. ඒක එකක්. තව දෙයක් මම කියන්නම් ඔයාලා මේ ඇවිල්ලා කතා කරපු නිසාත් මම ඒක ඔයාලට හැමෝටම කියනවා හොඳයි කියලා හිතුණා. මේ දැන් අර උකුලසගේ මේ අර කැරියර් මේ ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එකක් තිබුණානේ. ඒ ප්‍රෝග්‍රෑම් එකේ කතා කරපු කට්ටිය කීප දෙනෙක් කතා කරා මත් එහෙම බැලුවා පස්සෙත් පොඩක් බැලුවා මේ ඉතින් එතන කතා කරපු ගොඩක් දෙනෙක් මම මට සමීපතාවයක් තියෙන කට්ටිය ඇතුළේ හිටිය කියන්නේ මම උකුලසගේ ගෲප් ක්ලාස් එකේ පටන් ගත්තේ 2021 2021ට පස්සේ බැච් වල කට්ටිය නෑ එතන කතා කරේ නෑ උඩ කට්ටිය කතා කරේ හැබැයි මම ඊට කලින් පේපර් ක්ලාස් එක කරා එතකොට දැන් ඔතන කතා කරපු එක්කෙනෙක් හිටියා 2015 ධර්මරාජේ දිස්ත්‍රික් 3 ඩිස්ට්‍රික් එකේ නා අකිලු යන්නත් එතකොට ඒ මල්ලිත් මට මතකයි පොර මුල් කාලේ ඉඳන් හොඳට වැඩේ කරන් ගියා මට හොඳට නෝට් ඇවිල්ලා නිතරම කතා කරනවා මම ඌකට දැම්ම මගුල නෙවෙයි කියන්නේ මේ මට ඌ කිව්ව පොයින්ට් එකක් විතර කියන්න දෙන ඒක තමයි කියන්නේ හරිද මේ මාත් දන්නවා කියලා නිකන් කිව්වා ඉතින් හරිද කොහොමද එතකොට දැන් එයා කිව්ව කතාවක් විතරේ මාර වටිනවා එයා කිව්වා එයා A level වලට ලෑස්ති වෙනකොට අන්තිම කාලේ වෙනකොට එයා පොතක් මේන්ටේන් කරා එයා එකට නමකුත් කියනවා වීක් පොයින්ට්ස් පොත කියලා හරිද එයා මම මේකට කියන්නේ මේකට වටිනවා වෙන්න පුළුවන් හරි දැන් මේ දවස්වල පේපර්ස් කරනවානේ ඒ පේපර් එක ඉවරුනාම ඒ පේපරේ වැරදිච්ච කොටස් තියෙනවනේ මොනවා හරි එයා ඒතකොට අර වීක් පොයින්ට්ස් පොතේ ලිස්ට් එකක් විතර හදලා තිනවා හරි මට මෙන්න මේ පේපර් එකේ අපි හිතමු මොන හරි උදාහරණ හරි ඩොප්ලා ආචරණය වැරදුනා එහෙනම් නමක් ලියන ඩොප්ලා ආචරණය එතකොට විද්‍යුත් විභවය හරි සමග ප්‍රතිරෝධ මොන හරි යට වැරදිච්ච එකක් තියෙනවනේ ඒක එයාගේ වීක් පොයින්ට් ලිස්ට් එකක් විතර එයා හදාගෙන තියෙනවා එතකොට එයා ඊළඟ සති දෙකකට පස්සේ නම් ඊළඟ ෆුල් පේපර් එක යන්නේ ඒ ෆුල් පේපරට යන්න කලින් අර වීක් පොයින්ට්ස් ටික හොඳටම මහන්සිලා තියෙනවා එයාකට වචනකුත් කිව්වා වීක් පොයින්ට්ස් ටික එහෙම ලියලා ඒක එයාගේ ස්ට්‍රොංග් පොයින්ට් බවට එයා පත් කරගන්න වැඩ කරා කියලා කිව්වා. ඒතකොට හිතන්නකෝ ඒක මාර වටිනවා. කියන්නේ මේ පේපර් ඒතකොට ආට මාර කියන්නේ ඒක ලියනවා කියන එක තමයි මම ඇත්තටම කැමති දේ ඒක. හිතනවා කියන එක හිතුවට ඔක ඔළුවේ තියෙන්නේ නැහැ ලියන්න ඕනේ. හරි. එයා වීක් පොයින්ට් ලිස්ට් එකක් ලිව්වම එයා ඊළඟ පේපරේට යනකොට දන්නවා ගිය පාර පේපරේ මට මොන පොයින්ට් ටිකද වැරදුනේ කියලා. එයා ඒක දැනන් හිටිය වැඩක් නෑ ඉතින්. ඒක වෙනුවෙන් මොන හරි වැඩක් කරන්නත් ඕනේ. හරි. නිසා ඒතකොට මේක වෙනුවෙන් එයා තව ටිකක් ගණන් හදන්න ඇතිනේ. තව ටිකක් ගණන් හදන්න ඇති. එහෙම කරලා ඊළඟ පේපරේ යනකොට මේකෙන් කීපයක් හරියට ගොඩ දාගන්න පුළුවන් වෙන්න ඇති. එතකොට තව ටිකක් ඒකට එකතු වෙලා ඇති. ඒක හරි. හරි. හැබැයි ওই විදිහට පේපර්ස් කීපයක් කරන්න නිතර වර්ධින වීක් පොයින්ට් අපිට අයිඩෙන්ටිෆයි වෙනවනේ. එතකොට එයාටම තේරෙනවා හා එහෙනම් මම මෙන්න මේ පාඩමේ මම කොච්චර ගණන් හැදුවත් මට මේක සෙට් වෙලාම නැහැ. එතකොට හරි ඒක වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් නේ. මොකද මොකක් හරි ප්‍රශ්නයක් විසඳගන්න තියෙන පළවෙනි පියවර තමයි එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියන එක අපි හඳුනා ගන්න එක. තේරෙනවද මම කියන්නේ? එතකොට හැමදාම වර්ධිනවා නම් මොකක් හරි උදාහරණයක් හැමදාම වර්ධිනවා නම් මොකද්ද සාපේක්ෂ ආර්ථතාවයේ ගාණ ඒ කියන්නේ සාපේක්ෂ ආර්ථතාවයේ ඔයාගේ පොයින්ට් වල අවුලක් තියෙනවා එහෙනම් එතකොට ඔයාලට හිතන්න පුළුවන් හරි මං එහෙනම් එක දවසක් දාලා ආයෙ මොකක් හරි මේක මම මුල ඉඳලා බලනවා හරි එහෙම බලලා ඒ කියන්නේ ඒ ඩිසිෂන් එක ගන්න ඔයා අයිඩෙන්ටිෆයි කරන් ඉන්න ඕනේ එතන වාගේ අවුලක් තියෙනවා කියන එක එතකොට අන්න ඒක අයිඩෙන්ටිෆයි කරන්න නම් ඔයා මෙන්න මෙහෙම විශ්ලේෂණයක් හැම වෙලාවෙම කරන්න ඕනේ මම හැමදාම වලට කියන්නේ පොතක ලියලා ඔක් කරන්න ඕනේ එතකොට තමයි ඔයාගේ වීක් පොයින්ට්ස් වලට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් වෙන්නේ හරිද එහෙම කරලා අන්න එහෙම තියෙන වීක් පොයින්ට්ස් ප්‍රමාණය අඩු කරගන්න එතකොට ඔයා හිතන්නකෝ ඔයා මෙහෙම පොතක් මෙතනින් එහාට මේ තියෙන මාස 5ක් තියෙනවද සෙල්ලම් නෙවෙයි සෑහෙන කාලයක් තියෙනවා ඔයාගේ අඩුපාඩු හදාගන්න සෑහෙන කාලයක් තියෙනවා හරි එතකොට ඔය කාලය තුල ඔයා මෙහෙම පොතක් මේන්ටේන් කරලා හරි අර වගේ ලිස්ට් එකක් ලියනවා මේ පැත්තේ ඊට පස්සේ දැන් ඒක ටික ඒක හරි ගියා නම් ඔයා හරියකුත් දානවා හරි ඒ කියන්නේ ඒක ඔයා හදාගත්තා නම් හරියකුත් දානවා අන්න එහෙම කරලා. ඒතර ඊළඟ පේපරේට යනවා. එහෙම ඒවා හදාගත්ත ඒවා හරි දානවා. එතකොට දැන් තව මාස 3කින් විතර ඔය ලිස්ට් ඔය පොත දිහා බලනකොට හිතන්න පොඩි පොතක් නැත කොළ වලින් හදාගත්ත පොතක් කියලා. හරි. ඔය පොත දිහා තව මාස 3කින් බලනකොට අර මුලින් වීක් පොයින්ට්ස් විතර තිබිච්ච පොයින්ට් දැන් ඔයා හදාගෙන නම් මාර සැටිස්ෆැක්ෂන් එකක් දෙන්න තියෙනවා. හරි. ඒතර මම කියන්නේ ඒ process එක දිහා බලලා ගන්න decisions. final output එක නෙවෙයි. ඒ තුන ගැන හිතලා එහෙම හිතන්න ඕනේ නැහැ. ඔයාගේ තියෙන අඩුපාඩු මොනවද කියලා හඳුනගෙන ඒක හදන්න අර මං කිව්ව විදිහට papers pass papers කොච්චරක් කරනවද? මේ මාස 5 කියන කාලය තුල මොන කාලවලද එහෙනම් අපි ওই papers ටික කරන්නේ? අන්න ඒව ගැන අවධානය යොමු කරන්න. ඊට අමතරව ඔයා කරන විෂයන් තුනේ papers කරන ඇති classes වල ඒ වගේ ලකුණු ප්‍රමාණය තව වැඩි කරගන්න ඒ අනිත් විෂයන් වලත් මොනවද කරන්න පුළුවන්. හරි ඒව බලන්න. ඔන්න ඔහොම මෙතනින් එහාට මාස 5ක කාලය තුල ඔයා මොන වගේ වැඩ ටිකක්ද කරන්න කියන අන්න ඒක පොඩ්ඩක් ස්ට්‍රක්චර් එකක් හදාගන්න දල වශයෙන් හදාගන්න. හරි. ඊට පස්සේ ඒක කරන්න උත්සාහ කරන්න. කියන්නේ ඔයාට කරන්න පුළුවන් දේ සිස්ටම් එක හරියට හදන එකනේ. ඒක තමයි මේ සිස්ටම් එක කියලා කියන්නේ. මේ මාස 5 ඇතුලේ ඔයා වැඩ කරන්නේ කොහොමද කියන සිස්ටම් එක හරියට හදාගන්න. ඕස්ට්‍රේලියාව මම ක්‍රිකට් වලින් කියනවා ඕස්ට්‍රේලියාව කියලා කියන්නේ මාර සිස්ටම් එකක් තියෙනවා ක්‍රිකට් වල.
ඒ නිසා මොකා එතනට ආව සිස්ටම් එක හොඳට තියෙන නිසා උන්ගේ අවුට්පුට් එක හොඳයි. අවුට්පුට් එක ගැන හිතේද වැඩ කරන්නේ නැහැ. එයාලගේ සිස්ටම් එක තමයි හදාගන්නේ. එයා ඒතකොට හරියට ෆාස්ට් බෝලින් ඇකඩමියක් තියෙනවා. එක එක චරිත පොරවල් කරන්නේ නැහැ ඒ රටේ. කොච්චර දඩ ප්ලේයර් කෙනෙක් වුණත් සමහර විට එයා ඊළඟ ටූර්නමන්ට් එක වෙනකොට එයාගේ වයස ගැලපෙන්නේ නැත්නම් අයින් කරනවා. මේ පාර වර්ල්ඩ් කප් ටීම් එකෙත් ඒ ඩිසිෂන්ස් අරන් තියෙනවා. හරි. එතකොට දැන් ලංකාවේ එහෙම නැහැ. මිනිස්සු ගොඩක් කැමති මුට නම් ඌ දාන ටීම් එකට. හරි. ඊළඟ ටූර්නමන්ට් එකට යනකොට ඒ කාලය තුල වැඩිපුරම Facebook කැම්පේන් එකක් කරන්නේ මේ ක්‍රීඩකයා නම් කියන්නේ ඌ ඒතර වැඩිපුර මුදලක් දීලා Facebook කැම්පේන් ඌ හරුගේ මැනේජර් වැඩිපුර මුදලක් දීලා Facebook කැම්පේන් එක කරනවා. ඒතර ඊළඟ ස්කොඩ් එකේ සමහරකට ඌ ඉන්නවා. හරි. කිසිම සිස්ටම් එකක් නැහැ. හරි. කතාව එක. ඒතර ඔයා මේ සිස්ටම් එක හදාගන්න. මේ මාස ටිකේ මම මෙන්න මේ වැටික් කරන සිස්ටම් එක හදාගන්න. අපිට කරන්න පුළුවන් ඒ දේ විතරයි. ඒ සිස්ටම් එකට අනුව වැටික් කරන් යද්දි අර ෆයිනල් අවුට්පුට් එක ගොඩක් වෙලාවට සාර්ථක වෙයි. ගොඩක් වෙලාවට සාර්ථක වෙයි අවුලක් වෙන්නේ නැහැ. හරි. ඒ නිසා චුට්ටක් එක බලන්න. එහෙම කරාම අර මම අර මෙන්න මේ අර අකිල කිව්ව කතා ටිකත් එකට එකතු කරේ මම ඒක මාර වටිනවා මේ හරියටම ඔයාගේ තියෙන අඩුපාඩු ටික අඳුන ගන්න. අනිවාර්යෙන් හැමදාම ලියවෙන නම් දෙක තුනක් උගේ තියෙයි. ඒක ලියවෙන එක මාර වටිනවනේ. ඒක අයිඩෙන්ටිෆයි වෙලා නැතුවට. හරි. එහෙනම් එහෙම අයිඩෙන්ටිෆයි වුණාම මේක විසඳ ගන්න පුළුවන්. හරි. ඒක තමයි මට එතන කියන්න තියෙන්නේ. ඒකත් චුට්ටක් අතට බලන්න. හරි. අපි ආයෙත් නම් පාඩමට යමු. හරි. අපි මෙයා ගැන කතා කරන්නේ.